සාදරයෙන් පිළිගන්නවා ෆියුචර් පාත් ඉන්ස්ටිටියුට් එකට. ඉතින් මම දැක්කා ගොඩක් YouTube එකේ අපි නැති කාලේ ඉතින් ගොඩක් කට්ටිය බලන්න චුට්ටක් ගිහලා අවුරුදු දෙකකට එහා හිස්ටරි එකක් තියෙනවද කියලා. ඉතින් මම කිව්වේ අපි 2019 තමයි මේක පටන් ගත්තේ. ඉතින් YouTube එකේ ගොඩක් කට්ටිය ඇත්තටම ප්‍රී උගන්නන්න හේතුවක් තියෙනවානේ. මම දැක්කා ප්‍රී උගන්නනවා කියලා දාලා තිබ්බා. ඉතින් ප්‍රී උගන්නන සහ අපේ link එකේ account හදාගන්න කියනවනේ. ඉතින් ඒකට පොඩි පෙන්වන්නම් සාක්ෂියක්. ඉතින් මේ තියෙන්නේ මගේ Binance account එක 2019 තමයි හැදුවේ $34469යි. $34469යි. 34යි වැඩි කරන්න අපි 305න් ගමුකෝ. ඉතින් මේ වෙනකොට ලක්ෂ 105ක කමිෂන් එකක් මට ඇවිල්ලා තියෙනවා Binance එකේ මුකුත් කරන්න නැතුව. දැන් ඉතින් ගණන් හදන්න එපා වුන් ඈ. ඉතින් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකයි අපි අපි තමයි පාරනම මේක පටන් ගත්තේ කියලා. ඉතින් මම පොඩි චැලෙන්ජ් එකක් මේ දෙන්නේ. පුළුවන් නැති ඔයාලගෙත් ඔය පෙන්නන්න මේ රෙෆරල් කමිෂන් නේවා. ඉතින් හරි සමහරුන්ට කේන්තියයි මම මේ කතා කරන්නේ. මේ තියෙන මගේ accounts ඇත්තටම හදලා තියෙනවා ශ්‍රී ලංකා, ජපාන් ඒ වගේ රටවල් ගොඩක් තියෙනවා. ඉතින් මේ එක එක රටවලින් හදලා තියෙනවා. ඒ වගේම ආපු පොඩි පොඩි කමිෂන් තමයි. ඉතින් අර කියන්න ඕනේ ඉතින් ෆ්‍රී උගන්නලා මගේ link එකෙන් account හදන්න කියන එකේ benefit එක තමයි මේ පෙන්නුවේ. ඉතින් මම ඒක දැන් නගලන්නේ නැහැ. ඉතින් අපි class එකකුත් යනවා. ඉතින් මේකෙනුත් අපිට income එකක් එනවා. ඉතින් මේ real මම අද තමයි පෙන්වන්න හිතුවේ. මොකද YouTube එකේ free උගන්නලා කියලා යන කට්ටියගේ රහස පෙන්නුවේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් බලන්න history එක. මොකද මම 2020 අපේ YouTube channel එක පටන් ගත්තේ නම් දැන් නම් channel එක නැහැ. ඒකත් හොරු අරන් ගියා. කමන්නේ අලුත් channel එකකින් අපි යනවා. ඉතින් මේකයි මේ ගිය බුල් රන් එකෙන් ගත්ත ෆෝන් එක තමයි මේක. දැන් නම් පරණයි. ලංකාවේ ග්‍රාම 3 වෙනි ෆෝන් එක gold වලින් limited edition ෆෝන් එකක්. ඉතින් ක්‍රිප්ටෝ වලට අපි ආවේ එහෙම තමයි. ඉතින් පුංචි තැනින් ඇවිල්ලා ඉතින් මේ කමිෂන් විතරක් ඇවිල්ලා දෙනවා 1 කෝටි ගාණක්. ඉතින් ක්ලාස් උත් කරලා දෙව ළමයි 6000කට විතර. ඉතින් ඒකත් හදලා බලන්න. ඉතින් සමහරු කියනවනේ 1 ලක්ෂ ගාණකට අපි ක්ලාස් කරා කියලා. ඉතින් 1 ලක්ෂ ගාණ වැඩි කරලා බලනකොට රුපියල් 25000යි මං හිතන්නේ කෝටි 25ක් 30ක් විතර වෙනවා. එතකොට එයාලා ඉතින් සාමාන්‍යයෙන් ඇත්තටම කිව්වොත් එහෙම i8 එකක්වත් පදින්න ඕනේ. තව සමහරව ඉතින් සල්ලි බෙද බෙදත් යනවා. ඉතින් මේ කෝස් මං කාටවත් මඩ ගහනවා නෙමෙයි. හැබැයි පෙන්වන්නේ නැහැ කිසිම කෝස් එකක් කරනවා එහෙම කියලා පෙන්වන්නේ නැහැ. නමුත් ඔයාලා දැනගන්න හොයලා බලලා යන්න සහ ඔයාලගේ ළමයි වැඩිහිටියෝ මේ වීඩියෝ එක බලනවා නම් බලන්න මේ ළමයි හරි තැනටද මේ යන්නේ කියලා. මොකද මං කියන්නේ මෙතනට මෙන්න කියලා. මේ වගේ ආයතනයක් තියෙන තැනකට යන්න මෙතින් අපේ මහභාගේ බ්‍රාන්ච් එක ෆියුචර් පාත් ඉන්ස්ටිටියුට් මහභාගේ. ඉතින් මේ තියෙන්නේ දැන් සමහරු PNL පෙන්නනවනේ. ඉතින් මට මගේ account එක පෙන්නලා මං ඉස්සර ඕන තරම් ගත්තා. ඉතින් දැන් පෙන්නන්න යන්නේ නැහැ. මොකද ඒකට හේතු තියෙනවා. ඇත්තටම අපේ රටේ දෙයක් පෙන්නපු ගමන් ඔන්න උහුල්ලනවා. ඊට පස්සේ ඒ account එක wash වෙලාම යනවා. ඉතින් මේ පෙන්නුවෙත් ඉතින් මේ හිතලා මේ ගොඩක් දේවල් සමහරුන්ට රිදෙයි මේ වීඩියෝ එක දැක්කම. ඇත්තටම මේ අවුරුදු 5ක වගේ කාලෙක තමයි මේ ලක්ෂ 105ක් ඇවිල්ලා තියෙන්නේ. අපි අවුරුදු 5ක් ජොබ් එකක් කරලා පුළුවන් ද මෙච්චර ගාණක් හම්බ කරන්න? බෑනේ. ලංකාවේ නම් බෑ කොහොමද. ඉතින් මේ මගේ රෙෆරල් කමිෂන් එක විතරයි මම පෙන්නුවේ. ඉතින් account capital පෙන්න යන්න ඕනේ නැහැ අපිට. right? මොකද අපි account එක හැදුවේ 2019.